ඉතින් ගොඩ දවසකට පස්සේ මං ආයෙත් ආවා. මගේ ජීවිතයේ ලස්සන මතක ඔයාලත් එක්ක ආදරෙන් බෙදාගන්න. ඉතින් වෙනද වගේම මුලින්ම ආදරෙන් පිළිගන්නවා වීඩියෝ එකට. පුරුදු විදියට අදත් හරි ලස්සන දවසක්. පහුගිය ටිකේම වැස්ස නිසා දැන් අවුරැල්ලක් වැටෙනකොට පරිසරයේ තිබ්බේ අමුතුම ලස්සනක්. ඉතින් ඒ ලස්සනත් එක්ක අද මම ලෑස්ති වුණේ මං ආසම විදියේ වැඩක් කරන්න. මට අවශ්‍ය වෙලා තිබ්බා මගේ මිතුරියකට පුංචි තෑග්ගක් යවන්න. ඉතින් ඔයාලා දන්නවනේ පහුගිය සැප්තැම්බර් මාසේ දවස් 10ක් පුරාවටම තිබුණ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. ඉතින් ඒකෙදී මට මගහැරුණ මිතුරියකට තමයි මේ තෑග්ග මට යවන්න ඕන වුණේ. ඉතින් බැඳීම් හරි පුදුමයි. මට එයාව මුණගැහිලා හරියටම දැන් අවුරුද්දක්. අපි නිතරම කතා බහ නොකලට ඇයත් ලේඛිකාවක්. මට වැඩිය ගොඩාක් ඉහළින් ඉන්න ලේඛිකාවක්. ඉතින් ඒ අකුරු ඇත්තටම මායාවක්. මම දැන්නම් මේ කරන්නේ මගේ පුංචි වැඩක්. මම ඊළඟට ලියන්න ඉන්න කතාවේ අදහස් වලට ගැලපෙන පින්තූර ටිකක් මට හම්බුණා. ඉතින් ඒවා එකින් එක මේ විදියට print out ටිකක් අරගෙන මම මගේ පොත් මේසෙ ඉස්සරහින් බිත්තියේ අලව ගන්නවා. මොකද මට ඒ පින්තූර දකින සැරයක් ගානේ මගේ කතාවට අවශ්‍ය යම්කිසි සිදුවීම් නිතරම මගේ ඇස්මානේ මැවෙන්න ගන්නවා. ඉතින් එතකොට මට ලියන්න ඉන්න කතාව ගැන ලියන්න ඉන්න අත්දැකීම් එකින් එක මැවෙද්දී ලියා ගන්න හරිම ලේසි. ලස්සන සිදුවීම් නිකන් ඉන්නකොටත් මට ඇත්තටම මැවෙනවා. ඒ නිසා තමයි මම මේ දේ කරන්නේ. ඔන්න මම මේක ගන්නෙ නම් මගේ මිතුරියට. අපි ඇත්තටම හම්බුනේ මුහුණු පොතේ. ශාමිකා ජේ බස්නායක. ඇය හුඟ දෙනෙක් දන්න දක්ෂ ලේඛිකාවක්. අපි තවම මුහුණට මුහුණ හමු වෙලා නැහැ. ඉතින් යාළුකම් වලට මුහුණට මුහුණ හම්බෙන්න ඕනේද? එහෙම නෑනේ. මට සතුටුම හිතුණ කාරණාව තමයි මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඇගේ පොතක් එළි දැක්වෙනවා කියන එක. ඉතින් ඇගෙන් මටත් ආරාධනා පත්‍රයක් ලැබුණා ඒ එළි දැක්වීමට සහභාගී වෙන්න කියලා. ඔක්තෝබර් මාසේ 6 වෙනිදා. ඒ කියන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අන්තිම දවස. ඉතින් එදා මම ඒ ආදරණීය හිත් මුණ ගැහෙන්න ගොඩක් ආසාවෙන් ගියා. ඒත් අවාසනාවන්ත විදියට මට ඇයවත් තවත් කිහිප දෙනෙකුත් එදා මග ඇරුණා. ඒ නිසා ඒ වෙනුවෙන් පුංචි තිළිණයක් තමයි මම මේ ඇයට යවන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඇය මේ ළඟපාත නම් නෙමෙයි ත්‍රිකුණාමලේ. ඉතින් කොච්චර දුර හිටියත් අපි කොච්චර පුංචි වචනයක් කතා කරත් සමහර හිත්වලට පුළුවන් අපේ හිතට සදාතනික බැඳීමක් දෙන්න. අපේ හිත සදහටම අල්ලගන්න පුළුවන් වෙන හැඟීමක් දෙන්න. ඉතින් මටත් ඇය එවන් මිතුරියක්. ඇගේ පුංචි පුංචි වචන මගේ හිතට ගොඩාක් දැනුණා. ඉතින් ඔන්න මං කිව්වා වගේ මගේ පොත් මේසෙ ඉස්සරහා මම print out ගත්තු පින්තූර ටික මෙන්න මේ විදියට අලව ගත්තා. කතාවක තේමාවකට ආස හිතුණහම ඒ කතාවේ සිදුවීම් මේ විදියට ගලාගෙන යන්න ඕනේ කියලා අපේ මනසේ මැවෙනවා. ඉතින් ඒ සිතුවිලි ඒ සිද්ධීන් වලට ගැලපෙන පින්තූර මම කොහොම හරි අන්තර්ජාලය ඔස්සේ හොයා ගන්නවා. ඒ විදියට හොයාගෙන තමයි මේ විදියට මම සකසලා බිත්තියේ අලවගන්නේ. දන්නවද? අපේ හිතේ ඇඳෙන සිද්ධියකට ගැලපෙන පින්තූරයක් ඒ විදියට හම්බුනහම තියෙන සතුට කොච්චරද කියලා විස්තර කරන්න බෑ. ඒක ලියන්නියක් සතුම තියෙන සතුටක් කියලා මං හිතනවා. ඉතින් මගේ මිතුරියට මම මෙහෙම මගේ අත්තකුරින්ම වචන කීපයක් ලිව්වොත් ඇයට ඒ දෙන තිළිණේ වටිනාකම තවත් වැඩි කියලා හිතුණා.
පුංචි දේවල් වලට පුළුවන් අපි නොහිතන තරම් අපිව ගොඩාක් සතුටකට පත් කරන්න. අපෙන් දෙයක් තව කෙනෙක්ට ලැබෙනවා කියන්නෙම ඒක ඇතුලේ තියෙන සතුට වටිනාකම ගොඩාක් වැඩි. තව කෙනෙක්ගෙන් අපිට දෙයක් ලැබෙනවා කියන්නෙම ඒ හිතේ කොච්චරනම් ඉඩක් අපි වෙනුවෙන් තියෙනවයි කියන එකද. ඉතින් තෑග්ගක් තිළිණයක් කියන්නේ අන්න එහෙම වටින දෙයක්. ඉතින් අපේ ජීවිතේ අපිට තියෙන කාලයෙන් අපේ ජීවිතේ අපි ගත කරන මොහොතකින් පුංචි තප්පර කිහිපයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මිනිත්තු කිහිපයක් වෙන්න පුළුවන්. ඒ මිනිත්තු කිහිපය තව කෙනෙක්ගේ සතුට වෙනුවෙන් වැය කරන්න පුළුවන් කියන්නෙම ඒක තිළිණයක්. මේ ඉන්නේ ලන්තානා. ලන්තානා ලියන්නේ ශාමිකා ජේ බස්නායක. ඉතින් මට ඇයව හමු වෙන්නේ මෙන්න මේ කෘතියෙන්. හරිම පුංචි පොතක් වුණාට මේ පුංචි පොත ඇතුලේ ලස්සන ජීවිත කතාවක් තියෙනවා. ඒක ඇත්තටම ඇත්ත කතාවක්. සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි ශාමිකා මේ කතාව ලියලා තියෙන්නේ. පෑන අතට ගත්තට ගොඩක් වෙලා යනකල් මම හිතුවා මොනවද ලියන්නේ කියලා. හිතට දැනෙන පුංචි සිතුවිලි එකතු කරලා ඒවයින් ලස්සනට වචන අමුණලා මට දැනෙන දේ මම ඇය වෙනුවෙන් මෙහෙම ලිව්වා. ඉතින් ඒ විදියට ඇය වෙනුවෙන් මගේ ජීවිතෙන් මිනිත්තු කිහිපයක් වෙන් කරලා මම මගේ හදවතින්ම මේ තිළිණය ඇය වෙනුවෙන් රැස්ති කළා. එක දිගේම වීඩියෝ එක දිහා බලන් හිටියොත් ඔයාලට දකින්න පුළුවන් මම මොනවද ඇයට යවන්නේ කියලා. මේ නම් තියෙන්නේ ලාලසී. ලාලසී කියන්නේ මගේ පොතක්. ඉතින් මගේ දෙවනි පොත තමයි ලාලසී. ඉතින් ඇය වෙනුවෙන් මම යවන තෑග්ග තමයි ලාලසී. ඉතින් මේ විදියට මම ඒකත් ලස්සනට කවර් කරගෙන ඇය වෙනුවෙන් සූදානම් කරගත්තා. ශාමිකා ජේ බස්නායක කියන්නේ යොවුන් නවකතා කෙටි කතා වගේම කතන්දර පොතුත් හරි අපූර්වට ලියන්න දක්ෂ ලේඛිකාවක්. ඉතින් මගේ ලොකු පුතාට ඇය එකපාරක් ලන්තානා එක්ක තෑගියවලා තිබුණා අපූරු කතන්දර පොතක් නපුරු කැටපෝලය කියලා. මට මේ වීඩියෝ එකට ඒ ෆොටෝස් එකතු කරන්න බැරි වුණ එක ගැන ඇත්තටම කනගාටු වෙනවා. ඉතින් මගේ ලොකු පුතා ගාව තාම ඒ පොත හරි පරිස්සමින් තියෙනවා. එකම ශානරයකින් නැතුව ශානර කිහිපයකින්ම ලියන්න දක්ෂ ඇය වගේ ලේඛිකාවක් මට මුණ ගැහිීමම භාග්‍යයක්. ඉතින් මම ආසම විදියට ඇය කැමතිම වර්ණයෙන් මේ විදියට හැමදේම ලෑස්ති කරගත්තා. බලන්නකෝ මං ඇය වෙනුවෙන් මොනවද ලෑස්ති කළේ කියලා. දන්නවද? නිර්ලෝභීව කිසිම ඊර්ෂ්‍යාවක් හිතේ නැතුව තව කෙනෙක්ගේ ගමන දිහා බලලා සතුටු වෙනවා කියන්නේ තව කෙනෙක්ට හදවතින්ම ඒ ගමනට සුබ ප්‍රාර්ථනා කරනවා කියන්නෙම ඔයා වෙනස්ම කෙනෙක්. ඇත්තටම එහෙම අය හරි දුර්ලභයි. දන්නවද? අපි ගෙවා දාන වර්තමානය තුල ලස්සන මතක අපි අපේ ජීවිතයට එකතු කරගත්තොත් වර්ණවත් ලස්සන අතීතයක් අපිට ඉතිරි වෙනවා. දවසක ඔයාට පුළුවන් වෙයි මට මේ විදිහේ ලස්සන අතීතයක් තිබ්බ නේද කියලා ආදරෙන් මතක් කරන්න. ඉතින් පුළුවන් තරම් ආදරණීය හිත් ඇසුරු කරන්න. ආදරණීය මිනිසුන් ඇසුරු කරන්න. ඔයාගේ හිත ආස කරන විදියට ජීවත් වෙන්න බලන්න. ඔයාගේ හීන අත්හැරලා දාන්නේ නැතුව ඒවා හඹා ගිහිල්ලා හීන හැබෑ කරගන්න බලන්න. දවසක අර මං කිව්වා වගේ අතීතය මතක් කරලා සතුටු වෙන්න එතකොට ඔයාටත් පුළුවන් වේවි.
ඉතින් අදට මම මෙහෙම නවතින්නම්. ආයෙම අලුත් ව්ලොග් එකකින් ඔයාලව මුණ ගැහෙන්න එනකල්.